කොහොමද සෙට් එකටම අද අපි යන්නේ කඳුත් එක්ක පොඩි වලියක් දාගෙන වාහනේට හොඳටම දුක් දීලා ගල් උඩින් හොල්ලගෙන යන්නයි හදන්නේ. අමාරුවේ වැටෙන්න කලින් මේ යකා ඕන දෙයකට ලෑස්තිද කියලා බලලා ඉමු. ඕන ගේමකට මුලින්ම සේෆ්ටි එකනේ. අම්මෝ මේ පාරේ අමාරුව. මොන මඩක්ද මේ? මේ ෂොට් එක ගත්තේ නැත්තම් වැඩක් නැහැ. මැරෙන්න හරි මේක ගන්නවා. අද නම් මගේ S2කට 5 star treatment එකක් හම්බ වෙන්නේ. අම්මෝ මේ පාලම නම් පොඩ්ඩක් රිස්කි වගේ. මගේ කකුල් දෙක ජෙලි වගේ වෙලා ඒත් S2 තියෙන්නේ දිව්‍ය ලෝකේ. මේක තමයි නියම ආතල් එක. මේ හැමදේම කැමරාවට ගන්න මගේ ඩ්‍රෝන් යාළුවා කරන වැඩේ. මේක නම් ඇත්තටම අන්රියල් තමා. ඒත් ඌටත් දැන් කැරකවිල්ල හැදෙන්නේ නැති මේ උසින්. මට දැන් හොඳටම විශ්වාසයි මේ පාර හදපු කෙනා ටයර් වලට පට්ට වෛර කරන කෙනෙක් කියලා. හරියට කාලෙකින් හම්බ වුණු නෑයෙක් වගේ ජිප් එකේ එල්ලිලා අතාරින්නේ නෑ. ඔයාලා හිතන්නේ නැති මේ ගමනේ අමාරුම හරිය අර ගල් උඩින් ගියේ කියලා. මේ සෑන්ඩ්විච් එක කනකල් බඩගින්න හිටපු එක. ඇඩ්වෙන්චර් කාර් එකේ නියම සටන තියෙන්නේ කඳුත් එක්ක නෙවෙයි බඩගින්නත් එක්ක. ඔෆ් රෝඩින් කියන්නේ මේකයි. ජිප් එකටයි මටයි දෙන්නටම ෆ්‍රී වොෂ් එකක්. මේ වගේ දර්ශනයක් දැක්කම මගේ හાર્ඩ් ඩ්‍රයිව් එකත් නටනවා. මේක පිස්සුවක් නෙවෙයි. පිස්සු හැදෙන තැනක්. හරි. මගේ කෝසි ප්‍රොටෝකෝලය ඇක්ටිවේට්. ඇඩ්වෙන්චර් එකේ ආතල්ම හරිය පටන් ගන්න දැන්. මේ තරු යට ඉඳිද්දි අපි හරි පොඩි. ඒත් මදුරුව හරි ලොකුයි. හිතුවේ මොනා හරි කරලා ඉන්නවා කියලා නේද? නෑ අමුවෙන් ඉන්නේ. හරි. රෑඩ් ඩ්‍රයිව් එක. මගේ හෙඩ්ලයිට් දෙක ඇරෙන්න අනිත් සෙන්සර් ටික බය වෙලා වගේ. අම්මෝ දැක්කද? කවුද? කවුරු හරි හිටියා. ඒ කියන්නේ ඒක හීනයක්ද? ඇඩ්වෙන්චර් කාරයින්ටත් හීනෙන් පේන්නේ ඇඩ්වෙන්චර්ස්මයි. නැත්තම් මේ කඳු මට ලොක්ක කවුද කියලා පෙන්වන්නවත් දන්නේ නැහැ. මම හිතුවේ මේක දඬුවමක් කියලා. බලද්දි මේක බෝනස් එකක් නේ. අම්මෝ. හරි. තවත් එපික් ඇඩ්වෙන්චර් එකක් ඉවරයි. මතක තියාගන්න හැම පාරකම ස්ටෝරි එකක් තියෙනවා. දිගටම එක්ස්ප්ලෝර් කරන්න.